කොහොමද ඉතින් ඔයාලට? හොඳයි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන. මොකක්ද මේ මාතෘකාව බිනෝ? අද අපි කතා කරන්න යන්නේ තැලසීමියාව ගැන. ඉතින් මම වත්සල රවින්දු. මම විනෝද අනුෂිමා. ඉතින් බිනෝ මොකක්ද මේ තැලසීමියාව කියන්නේ? තැලසීමියාව කියන්නේ මම මෙහෙම පටන් ගන්නවා. අපේ ඇඟේ සෛල නොමරී පවතින්න අපිට ඕන කරන ඔක්සිජන්. ඉතින් මේ හැම සෛලයක් ගානෙම අවශ්‍ය කරන ඔක්සිජන් පරිවහනය කරන්නේ රුධිරය හරහා. ඒ කියන්නේ ලේ හරහා. ඉතින් මේ ලේ ඇතුලේ තියෙන හිමොග්ලොබින් කියන ප්‍රෝටීන් එක හරහා තමයි ඔක්සිජන් බැඳිලා ශරීරයේ අවශ්‍ය තැන් වලට පරිවහනය කරන්නේ. හැබැයි මේ තැලසීමියා වලදී මේ ප්‍රෝටීනේ විකෘති වෙලා තමයි තියෙන්නේ. ඒකෙන්ද එයාට බෑ අර කලින් පුරුදු විදිහට ඔක්සිජන් පරිවහනය කරන්න. ඒ කියන්නේ ශරීරයට අවශ්‍ය පරිදි ඔක්සිජන් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ සරලව කිව්වොත් තැලසීමියාව නිසා රක්තහීනතාවය ඇති වෙනවා. හරියට හරි. ඒ කියන්නේ ඇඟේ ලේ අඩුවීමේ තත්ත්වයක් වගේ දෙයක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඉතින් වත්සල කොහොමද මේ තැලසීමියාව හැදෙන්නේ? තැලසීමියාව කියන්නේ ජානගත රෝගයක්. එතකොට තැලසීමියා වාහක මවක් සහ පියෙකුට ලැබෙන දරුවෙකුට තැලසීමියාව හැදෙන්න තියෙන හැකියාව එහෙම නැත්නම් සම්භාවිතාව ඉතාම වැඩි. ඉතින් මොකද්ද මේ වාහක තත්ත්වය කියන්නේ? වාහක තත්ත්වය කියන්නේ දිනෝ ඒ අදාළ වාහක පුද්ගලයාගේ ඇත්තටම රෝගයක් නැහැ. හරියට කිව්වොත් තැලසීමියා රෝගය නැහැ. නමුත් ඒ පුද්ගලයාගේ ශරීරය ඇතුලේ අදාළ තැලසීමියා රෝගය ඇති කරන්න පුළුවන් විකෘති ජාන තියෙනවා. ඉතින් තැලසීමියා වාහක අම්මෙක්ගේ තාත්තෙක්ගේ මේ විකෘති ජාන දෙකම එකතු වුණාම දරුවට තැලසීමියා එන්න පුළුවන්. ඉතින් බිනෝ ඇයි අපි මෙච්චර තැලසීමියා ගැන කතා කරන්නේ? හොඳ ප්‍රශ්නයක් වත්සල. මොකද තැලසීමියා රෝගී තත්ත්වයන් බහුල වශයෙන් දකින්න හම්බෙන භූමි ප්‍රදේශයන් තියෙනවා ශ්‍රී ලංකාවේ. හරියට උතුරු මැද පළාත, මධ්‍යම පළාත, එහෙම නැත්නම් වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය වගේ. මේකට හේතුව තමයි නෑන මස්සිනා විවාහයන් බහුල වශයෙන් සිද්ධ වෙනවා මේ ප්‍රදේශවල. එතකොට අර වත්සල කිව්වා වගේ අම්මයි තාත්තයි වාහක තත්ත්වයෙන් පෙළෙන තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. එහෙම වුණාම ඔවුන්ගේ දරුවන්ට තැලසීමියා රෝගය ඇතිවීමේ ලොකු අවදානමක් තියෙනවා. ඉතින් වත්සල මොනවාද මේ තැලසීමියාවේ තියෙන රෝග ලක්ෂණ? බිනෝ තැලසීමියාව ඇතිවන දරුවන් ඉතා කුඩා අවදියේ ඉඳන් රෝග ලක්ෂණ පෙන්වනවා. තැලසීමියාව නිසා ඒ දරුවන්ට රක්තහීනතාවය ඇති වෙනවනේ. ඒ නිසා ඒ දරුවන් වෙහෙසකර ගතියක්, මානසික ගතියක්, ඒ වගේම කම්මැලි සහ සුදු මැලි ගතියක් පෙන්වනවා. ඒ වගේම මේ දරුවන්ගේ තියෙන විශේෂම ලක්ෂණය තමයි අස්ථි වර්ධනයේ විකෘතිතා ඇති වෙනවා. ඒ විකෘතිතා නිසා මුහුණේ අස්ථි වෙනස් වීම දක්නට ලැබෙනවා. ඉතින් බිනෝ මොනවාද තැලසීමියා නිසා ඇතිවන සංකූලතා? තැලසීමියා නිසා ඇතිවන ප්‍රධානම සංකූලතාවය තමයි ඇඟේ තියෙන යකඩ මට්ටම අනවශ්‍ය විදිහට ඉහළ යාම. මේ අහිතකර යකඩ මට්ටම හෘදය, අක්මාව, ප්ලීහාව සහ වෙනත් අවයව සඳහා ඉතාමත්ම හානිකර විදිහට බලපානවා. මේක කොච්චර හානිකරද කියනවා නම් හෘදයට ඇති කරන බලපෑම හින්දා රෝගියාගේ හෘද අකර්මණ්‍යතාවයක් වෙලා මරණය පවා අත්වෙන්න පුළුවන්. ඉතින් මෙයාලගේ ජීවිතය පවත්වගෙන යන්න නිරන්තරයෙන් පිටින් රුධිරය ලබා දීම සිද්ධ කරන්න ඕනේ. හරිද? එතකොට මේ අවස්ථාවේදී ඔවුන්ගේ ඇඟ ඇතුළේ තියෙන අධික යකඩ මට්ටමට ප්‍රතිකාර කිරීමද සිද්ධ කරනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලගෙන් අපි ඉල්ලන්නේ ඔයාලගේ තැලසීමියා තත්ත්වය ගැන දැනුවත් වෙන්න, ඒ වගේම තැලසීමියා වැළැක්වීමේ ජාතික මෙහෙවරට ඔබේ දායකත්වය සපයන්න. අපි Rotaract Club of Wayamba University of Sri Lanka.